හෝනියම තමයි ගෑණි මිනිහට බයින එක. හොඳට බලන්න මේ තියෙන මේ බුද්ධ වචනේ තියෙන්නේ බිරිඳගේ හදවතින් එනවා කියන වචනයන් පව් මේ මිනිස්යාට හොදක් වෙන්න ඕන කියලා. අද ගෙවල් වල තියෙන වචන ටික නම් හම්බෝ යම්කිසි ස්ත්‍රියක් ස්වාමියාට බැන බැන ඉන්නවද යම් ගෙදරක ඒ ගෙදර හෝනියම නම් මොන පුහලෙන්වත් කපන්න බෑ. මෙතනද දරුවනේ නුඹලා අනාගතේ විවාහ වෙන්න කැමැත්තෙන් ඇති. යම් දවසක ඔබ විවාහ වුණාට පස්සේ ස්වාමියාට බයිනවා නම් දෙස් දෙවුල් තියනවා නම් තෝ කියලා කියනවා නම් ඒ ගෙදර පිරිහීමක් මිසක් දියුණුවක් නැහැ. බුද්ධ වචනේ සැනසෙල්ලක් නැහැ කියලා කියන්නේ මේ. ඔය වාගේ ගෙදර තියෙන අඩන්තේට්ටන් ඔක්කොම මැද්දේ දෙන්න කා කොටා ගන්න යන ගමන් ගිහිල්ලා බන මඩුවක ඉඳගත්තා කියලා. ඔවුන්ගේ සකල ක්ලේශයන් නසන්ට එක වචනයක් කියන්න අද බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ නිසා ඔවුන් කුසල් දහම් වලින් නැසිලා නිසා ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ.